හලෝ ලස්සන ළමයි. අද වෙනස්ම විදියක පරිප්පු එකක් අපි හදන විදිය බලමුද? පරිප්පු කරි එකක්. ඉතින් බලන්නකෝ වෙනද හදන විදියද මේ විදියද රස කියලා. එහෙනම් එන්නකෝ. මම මෙතන පරිප්පු කප් එකමාරක් අරගෙන තියෙනවා. ඊට පස්සේ මම ඒ ටික හොඳට බෙද ගන්නවා. පරිප්පු ටික මෙන්න මේ වගේ හොඳ කහ පාටක් එනකන් බෙද ගන්න ඕනේ. තව චුට්ටක් බෙද ගන්න ඕනේ. මෙන්න මේ ගානට අපි පරිප්පු එක බෙද ගන්න ඕනේ. ඒ පරිප්පු ටික ඊට පස්සේ හොඳට සෝද ගන්න. ලූණු, සුදු ලූණු, අමු මිරිස්, කරපිංචා, කුරුඳු කෑල්ලක්, රම්පේ, බෙදපු 3-5 කහ මේකට එකතු කරගන්න ඕන. කහ වැඩි වුණාද මන්දා. ඊට පස්සේ අපි මිරිස් කුඩුත් එකතු කරගන්න ඕන. ඊට පස්සේ පරිප්පු ටිකක් තැම්බීගෙන එනකොට ලුණු ටිකකුත් එකතු කරගන්න ඕන. අපි හදාගනිපු උකු කිරි ටික ඊට පස්සේ මේකට එකතු කරන්න ඕන. පරිප්පු කරියකට අපි පෙප්පරාදිය හදාගන්න ඕන. ඒක මික්ස් කරාට පස්සේ පරිප්පු එකට පුදුම තරම් රසයි. මේ විදියට අනිවාර්යෙන් ඔයාලත් හදලා බලන්න. හරිම රසයි.